සුබ දසක් යාළුවනේ ඔයගොල්ලෝ වෙනද වගේ අදත් එකතු වෙලා ඉන්නේ මගේ SL සචින් බ්‍රෝ YouTube channel එකත් එක්ක. අද වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ ඔයාලට පිටරට ජොබ් එකක් හොයාගන්න පුළුවන් හොඳම වෙබ්සයිට් 7ක් ගැන. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන ලැප් එකක් විතරයි. ඉතින් ලැප් එකක් තියෙනවා ඔයගොල්ලන්ට ගෙදර ඉඳලා මේ වෙබ්සයිට් වල තියෙන ජොබ් කම්ප්ලීට් කරලා සල්ලි හොයන්න පුළුවන්. ඉතින් මේ වල තියෙන ජොබ් කම්ප්ලීට් කරන්න ඔයාලට ස්කිල් එකක් තියෙන්න ඕනේ නෑ. ඉතින් මම ඉස්සරහට වීඩියෝස් දාන්නම් කොහොමද දැන් තියෙන AI tool භාවිතා කරලා මේ වල තියෙන ජොබ් කම්ප්ලීට් කරලා සල්ලි හොයන්නේ. ඉතින් මේ වීඩියෝස් බලන්න අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා bell notification එකත් හෝල් කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකටත් like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. අද වීඩියෝ එකේදී කතා කරන පළවෙනි ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එක තමයි මෙන්න මේ guru.com කියන ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එක. ඉතින් මේකත් ගොඩක්ම හොඳ මේ විදිහේ තියෙන ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එක. ඉතින් ඔයගොල්ලන්ට මේකට ලේසියෙන් වෙන්න පුළුවන් Google එකේ search කරන්න guru.com කියලා. ඉතින් ඒ විදිහට search කරලා ඔයගොල්ලන්ට මේකට එන්න පුළුවන්. ඉතින් ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් විවිධ කැටගරි තියෙනවා. ඔයාලට මේකේ job complete කරන්න. ඉතින් ඔයාලට programming පුළුවන් නම් programming පැත්ත තියෙනවා. ඒ වගේම ඔයාලට writing කරන්න පුළුවන් නම් writing පැත්ත, designing, ඒ වගේම engineering මේ වගේ ගොඩක් කැටගරි තියෙනවා ඔයාලට මේකේ ෆ්‍රීලාන්සින් කරන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලාම මේකේ account එකක් හදාගන්න. account එකක් හදාගෙන ඔයාගේ skill එක තියෙන job ඔයාලට තෝරලා මේකේ complete කරන්න පුළුවන්. දෙවෙනි වෙබ්සයිට් එක තමයි මෙන්න මේ Toptail කියන වෙබ්සයිට් එක. ඉතින් මේකත් මේ විදිහේ තියෙන හොඳම ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එකක්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලෝම කියලා තියෙනවා ලෝකේ ඉන්න talented 103 මේ වෙබ්සයිට් එකේ ඉන්නේ. ඒ කියන්නේ ෆ්‍රීලාන්සර්ස්ලා හොඳම ෆ්‍රීලාන්සර්ස්ලා තමයි මේ වෙබ්සයිට් එකේ ඉන්නේ. ඉතින් ඔයා මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා මේ වෙබ්සයිට් එකේ ඩෑෂ්බෝඩ් එක බැලුවොත් එimhe ඔයාලට බලා ගන්න පුළුවන් නම ගිය කම්පැනි වල ටැලන්ටඩ්ම ෆ්‍රීලාන්සර්ස්ලා මේකේ ඉන්න ඕගොල්ලන්ට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ account එකක් හදන එකත් ලේසි නෑ. ඉතින් මේකේ account එකක් හදන්න ගොඩක් qualification තියෙන්න ඕනේ. ඉතින් ඔයා මේ විදිහට ඔයාගේ qualification තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් මේක try කරලා බලන්න. ඔයාට account එකක් හදාගන්න පුළුවන් වුණොත් අනිවාර්යෙන්ම ඔයාට job හොයන්න දෙයක් නෑ මේ වෙබ්සයිට් එකේ. ඔයාට කෙලින්ම job හම්බ වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඉන්න කට්ටිය මේ විදිහට background එකේ Uber එකේ Microsoft එකේ මේ වගේ ලොකු කම්පැනි වල ඉන්න කට්ටිය තමයි මේකේ ෆ්‍රීලාන්සින් වැඩ කරන්නේ. ඉතින් මම කිව්වා වගේ මේකේ account එකක් හදාගන්න පුළුවන් වුණොත් ඔයාලට job හොයන්න දෙයක් නෑ. අනිවාර්යයෙන්ම job එකක් හම්බ වෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එකත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් try කරලා බලන්න. තුන්වෙනි වෙබ්සයිට් එක තමයි මෙන්න මේ 99 designing කියන වෙබ්සයිට් එක. ඉතින් මේක නම් graphic design වලට විතරක් තියෙන වෙබ්සයිට් එකක්. ඉතින් ඔයා graphic designing කරනවා නම් ඔයාට ගැලපෙනම වෙබ්සයිට් එක තමයි මේක. ඉතින් මේකේ හැම ජොබ් එකක්ම තියෙනවා graphic design වලට අදාළ. ඉතින් ඔයා ඉස්සෙල්ලාම මේ වෙබ්සයිට් එකට එන්න. ඇවිල්ලා ඔයාට පුළුවන් මේ වෙබ්සයිට් එකේ account එකක් හදාගෙන මේකේ වැඩ කරන්න. ඉතින් මේකේ තියෙන ජොබ් තමයි ඔයාට පුළුවන් පිටරට කට්ටියගේ logos, ඒ වගේම website designing, ඒ වගේම advertising, ඒ වගේම art, illustration, ඒ වගේම package label මේ වගේ විවිධ ජොබ්ස් තියෙනවා graphic design වලට අදාළ. ඉතින් ඒවා ඔයගොල්ලන්ට complete කරන්න පුළුවන් ජොබ් අරගෙන. ඉතින් මේකත් හොඳම වෙබ්සයිට් එකක් මේ විදිහේ තියෙන ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එකක්. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ graphic design කෙනෙක් නම් ඔයා account එකක් හදාගෙන වැඩ කරන්න ගන්න. හතරවෙනි වෙබ්සයිට් එක තමයි මේ people per hour කියන මෙන්න මේ ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එක. ඉතින් මේකෙත් ගොඩක් කැටගරි තියෙනවා ඔයගොල්ලන්ට ජොබ් කම්ප්ලීට් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ සයිට් එකට ආවට පස්සේ මේ සයිට් එකේ මේ විදිහට දාලා තියෙනවා මේ විදිහට කැටගරි ජොබ් කැටගරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් AI services. ඉතින් මේ දවස්වල ජනප්‍රියම මාතෘකාවක් තමයි AI කියන්නේ. ඉතින් AI වලට අදාළ ජොබ් කැටගරි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන AI prompt write කියලා තියෙනවා. ඉතින් මේකත් ගොඩක්ම ලේසි ජොබ් එකක්. ඔයාලට තියෙන්නේ AI වලට අදාළ image generate කරගන්න, videos generate කරගන්න අදාළ prompt ලියලා දෙන්න. ඉතින් මේකත් ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව තියෙනවා programming, ඒ වගේම writing, designing මේ වගේ විවිධ කැටගරි තියෙනවා මේකේ ජොබ් කම්ප්ලීට් කරන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එකේත් ඔයගොල්ලෝ මුලින්ම account එකක් හදාගන්න ඕනේ. account එකක් හදාගෙන ඔයගොල්ලන්ට ගැලපෙන skill එක තියෙන ජොබ් එක ඔයගොල්ලන්ට මේකේ කම්ප්ලීට් කරන්න පුළුවන්. පස්වෙනි සයිට් එක තමයි මේ ෆ්‍රීලාන්සර් කියන ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එක. ඉතින් මේකේ මේ වේති ලංකාවේ ගොඩ දෙනෙක් වැඩ කරනවා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේකේ account එකක් හදාගෙන වැඩ කරන්න. ඉතින් මේකේ වෙන්නේ මෙහෙමයි. ඉතින් මේකේ පිටරට කට්ටිය ජොබ් දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ගේ ස්කිල් එකට ගැලපෙන ජොබ් තෝරගෙන ඒ ජොබ් වලට බෙට් කරන්න. ඉතින් බෙට් කරන්න කියන්නේ සරලව කිව්වොත් ඔයාලට කරන්න තියෙන්නේ ඒ ජොබ් එක දාපු එක්කනට ඔයා ඒ ජොබ් එකට සුදුසුයි කියලා පෙන්වන එක. ඉතින් ඒකට ඔයාට පොඩි ලෙටර් එකක් ලියන්න තියෙනවා. ඉතින් ඒ ලෙටර් එකේ ඔයාලට තියෙන වගේ ක්වොලිෆිකේෂන් වගේ ස්කිල් එක තියෙනවා කියලා ඒ ජොබ් එක දාපු එක්කනට ඒ ලෙටර් එක යවන එක. ඒ විදිහට ඔයා ලෙටර් එක ඒ ජොබ් එක දාපු එක්කනට යවුවට පස්සේ ඒ ජොබ් එක දාපු එක්කනා ඒ ලෙටර් එක බලලා ඔයා ඒ ජොබ් එකට ගැලපෙනවා නම් ඔයාට ඒ ජොබ් එක දෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේකේ වැඩ කරන්න තියෙන්නේ. ඉතින් මේකේ සමහර ජොබ් තියෙනවා පැයකට $20 30 ගෙවන ඊටත් වැඩිය ගෙවන ජොබ් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ
ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එක try කරලා බලන්න. 6 වෙනි සයිට් එක තමයි Upwork කියන මෙන්න මේ සයිට් එක. ඉතින් මේක නම් මේ වෙද්දී ගොඩක්ම තරකාරීත්වයක් තියෙනවා මේ සයිට් එකේ. හැබැයි ඔයගොල්ලන්ට ස්කිල් එක තියෙනවා නම් මේ සයිට් එකෙත් ඔයගොල්ලන්ට ෆ්‍රීලාන්සින් වැඩ කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ සයිට් එකේ මුලින්ම account එකක් හදාගන්න. account එක හදාගෙන ඔයගොල්ලන්ට මේකේ ජොබ් කම්ප්ලීට් කරන්න පුළුවන්. ඉතින් මේකෙදි තියෙන බෙට් සිස්ටම් එකක් මම අර කිව්වා වගේ අර සයිට් එකේ තිබ්බා වගේම තමයි. ඉතින් ඔයාලට බෙට් කරලා තමයි ඔයාලට ජොබ් එකක් ඉල්ල ගන්න තියෙන්නේ. ඉතින් මේකෙත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් AI services development designing. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කැමති කැටගරි එකක් තෝරලා ඔයාලට ජොබ් කම්ප්ලීට් කරන්න. හත්වෙනි වෙබ්සයිට් එක තමයි Fiverr. ඉතින් ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් දන්න ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එක. ඉතින් මේකෙත් මේ විදිහේ තරකරුවිත් ගොඩක්ම වැඩි. ඉතින් ඒකෙන් හින්දා මේකේ මුලින්ම කෙනෙක්ට ජොබ් එකක් හොයාගන්න තියෙන chance එක ගොඩක්ම අඩුයි. ඉතින් ඔයාලට හැබැයි ස්කිල් එක තියෙනවා නම් ඔයාලට මේකෙත් ගේමක් ගැහුව හැකියි. ඉතින් ඔයගොල්ලෝ මේකේ account එකක් නැත්නම් account එකක් හදාගෙන මේකෙත් වැඩ කරන්න ගන්න. හැබැයි ඔයා මුලින්ම එනවා නම් මේ වෙබ්සයිට් එකට ගොඩක්ම ජොබ් එකක් හම්බෙන්න තියෙන chance එක ගොඩක්ම අඩුයි. හැබැයි මේකේ පොඩි ට්‍රික්ස් වගේක් තියෙනවා. ඉස්සෙල්ලාම ජොබ් එකක් හොයාගන්න පුළුවන් ට්‍රික්ස් වගේක් උදාහරණයක් විදිහට මේකේ ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට gigs 4ක් දාන්න තියෙනවා. ඉතින් ඒ හතරම දාන්න ඕනේ. ඒ වගේම ඔයා හැමතිස්සෙම මේකේ online ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ පොඩි ට්‍රික්ස් වගේක් තියෙනවා. ඔයාට මේකේ ඉක්මනින්ම ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් මම ඒක ගැන වෙනම වීඩියෝ එකක් අරන් එන්නම් කොහොමද මේකේ ඉක්මනින්ම ජොබ් එකක් හොයාගන්නේ කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එකේදී කතා කරේ මේ විදිහේ තියෙන හොඳම ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් 7ක් ගැන. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වෙබ්සයිට් වල වැඩ කරන්න ගන්න. වෙබ්සයිට් දෙකක තුනක හරි ඔයා වැඩ කරන්න ගන්න. මොකෙන් හරි ඔයාට chance එක එන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. ඒ වගේම ඉස්සරහටත් වීඩියෝස් බලන්න. මගේ channel එක subscribe කරලා bell notification එකත් all කරලා තියාගන්න. ඒ වගේම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහළ comment එකක් දාගෙන යන්න. මම අනිවාර්යයෙන් මේවට reply කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.